රොඩු ටිකක් තිබුණා. ඒ රොඩු ටික දාන්න ගිහිල්ලා සෙරප්පේ පටිය පෙරළුණා. ඉරි කරන්න ගිහිල්ලා. ඇටරිය ගහත් මල් හැදෙන්න. ඒ උස ගහේ මේ මුලක් තිබුණා. ඒ මුල අසර ගියා අත. දැන් මොකද? දැන් ඉතින් මේ නවතින ඉතින් බේස් දුන්න බොන්න නම් දුන්න. උනේ. දැන් සුමාන දෙකක් ගෙදර බේස් කරුවේ මේ එතන බොන්න දුන්නා. මේ අත නැවිලානේ. මෙහෙම ගියා. ඒ මුලාසේ. මේ නවන්න බෑද? මෙහෙම නෑ මේ අත ගෙලින් කරා. අනේ මේ අත මෙතනින් ගෙලින් කරන්නේ. අද දෙනවා. අනේ අදින්න නෑ අද දෙනවා. අනේ මේ දැන් වයස කීයද? හා? 68. තනියෙන් ඉන්නේ. නැද්ද ළමයි නැද්ද? තනියෙන් ඉන්නේ ළමයි නැතු වුණා. අදන් නැතුව බෑ. ඒ හරි ඉන්නේ. නේද? වතුරේ කොහෙද ගන්නම? ඉතින් අදගන්නේ කොහොමද? අත ගන්නට පස්සේ අත හරියට හදාගන්න බෑ. දවස් දෙකක් විතර යනකම් ඔය බෙහෙත් ටික ඔහොම අතේ තියාගන්න. ඊට පස්සේ සාමාන්‍ය විදියට ඔක ගලවලා වැඩ කරන්න. ජොබ් එකක් ඉතින් මම ඔහේ ගෙදර ඉන්නේ. නිකන් ඉන්නේ. ආ? ජොබ් මොකුත් කරන්නේ නැහැ. කමක් නැහැ ගිහින් එන්න. ඒකක් ඒවා බොනවද? නෑ. කඩෙන් බිව්වද? එහෙනම් ඕකක් දාලා පරිස්සමෙන් යන්න පාරේ යද්දි බලාගෙන යන්න. දැන් ඔයා හොඳට වැඩ කරගෙන ඉන්න අතින්. මම ඊයේ ඉතින් මේ අමාරුව තියෙද්දි මෙහෙම යතු බෑ. අනේ යාළුවා පිටින් කියලා